කිරිගව ගොවිපළක විවිධ වර්ගයේ වාර්තා තබා ගැනීමේ වැදගත්කම උදාහරණ සහිතව විස්තර කරන්න. මෙතනදී විශේෂ කරලා කියනවා කිරිගව ගොවිපළක් කියලා. කිරිගව ගොවිපළක ගොවිපළ වාර්තා තබා ගැනීමේ වැදගත්කම විස්තර කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කිරිගව ගොවිපළක් කියලා. ඒ වගේම ගොවිපළ වාර්තා. පළවෙනියටම අපි විස්තර කරන්න ඕනේ ගොවිපළ වාර්තා කියන්නේ මොකක්ද කියලා. ඒක මේ විදිහට විස්තර කරලා තියෙනවා. ගොවිපළක් මනාව කළමනාකරණය කිරීම සඳහා ගොවිපළෙහි සියලුම මූල්‍යමය සහ ද්‍රව්‍යමය තොරතුරු ඇතුළත් කර සාදා ඇති ලිඛිත මෙවලම් ගොවිපළ වාර්තා නම් වේ. ගොවිපළ වාර්තා කියන්නේ මේ විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතනදී කියන්න ඕනි ගොවිපළක් මනාව කළමනාකරණය කිරීම සඳහා කියන එක. ඒ කියන්නේ හොඳින් ගොවිපළ පවත්වාගෙන යන්න. හොඳ කළමනාකරණයක් කරන්න නම් ගොවිපළයේ තියෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය තොරතුරු ඇතුළත් කර සාදා ඇති ලිඛිත මෙවලම්. මේ ලිඛිත මෙවලම් වල ලියලා තියෙන දේවල් වල ගොවිපළයේ මූල්‍යමය තොරතුරු, මුදල්මය තොරතුරු අඩංගු වෙන්න ඕනි. ඒ වගේම ද්‍රව්‍යමය තොරතුරුත් අඩංගු වෙන්න ඕනි. මේවට තමයි කියන්නේ ගොවිපළ වාර්තා කියලා. එතකොට ගොඩක් වෙලාවට මේවා එදිනදා නඩත්තු කරන් යන්න ඕනි. ඒ අපි ලියලා තියෙන්නේ ගොවිපළ වාර්තා කියන එකට පොඩි විස්තරයක්. දැන් කෙලින්ම පිළිතුර ලියන්න යනවා ඊළඟට. මෙතනදී කියලා තියෙනවා මම ගොවිපළක් තුල විවිධ නිෂ්පාදනාංශ ක්‍රියාත්මක වේ. ඒවා එකිනෙකට යන වියදම් සහ ලැබෙන ආදායම් සලකා බලා ඇතිවන ලාභය හෝ පාඩුව තක්සේරු කර ගැනීමට මුදල් පොත හා ශේෂ පත්‍රය වැදගත් වේ. ගොවිපළෙහි වත්කම් නිර්ණය කිරීමේදී බඩු වට්ටෝරු පොත වැදගත් වේ. ආදායම් බදු තක්සේරු කිරීමේදී මූල්‍ය වාර්තා වැදගත් වේ. එතකොට මෙතනදී කරුණු කිහිපයක් මම කියලා තියෙනවා. ගොවිපළක් තුල විවිධ නිෂ්පාදනාංශ ක්‍රියාත්මක වෙනවා. එතකොට ගොවිපළක් ඇතුලේ කිරිගව පාලනය, කිරිගව ගොවිපළක් ඇතුලේ වුණත් කිරිගව පාලනයට අමතරව තවත් ඒකක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මෙතනදී විශේෂයෙන්ම කිරිගව ගොවිපළක් කියලා කියනවා. එතකොට එතනදී නිෂ්පාදනාංශ කියලා කියනවා. එතකොට කිරිගව ගොවිපළේ කිරි නිෂ්පාදනය තමයි ප්‍රධාන වෙන්නේ. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ගොවිපළ පොහොර නිෂ්පාදනය, ඊට පස්සේ ජීව වායුව නිෂ්පාදනය. මේ විදිහට තනිකරම කිරි නිෂ්පාදනය වෙන ගොවිපළක් ගත්තත් තවත් දේවල් නිෂ්පාදනය වෙන්න පුළුවන්. එතකොට ඒවට යන වියදම් සලකලා බලලා ඒ එකිනෙකට යන වියදම බලලා ඒක එක අංශය ලාභද පාඩුද කියලා අපිට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ මෙහෙම වාර්තා පවත්වාගෙන ගියොත්. එතකොට ඒක අපිට හොයන්න පුළුවන්. මෙතනදී කියනවා මුදල් පොත භාවිතයෙන්, ඒ වගේම ශේෂපත්‍රයේ භාවිතයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොවිපළයේ තියෙන වත්කම් නිර්ණය කරන්නත් වැදගත් වෙනවා ගොවිපළ වාර්තා. ඒකට වැදගත් වෙන්නේ බඩු වට්ටෝරු පොත. ඊළඟට මූල්‍ය වාර්තා වැදගත් වෙනවා ආදායම් බදු තක්සේරු කරද්දී. එතකොට ඒකත් ගොවිපළකින් වෙන්න ඕනි දෙයක්. ඊළඟට ගොවිපළයේ අනාගත දියුණුව සඳහා නිවැරදි තීරණ ගැනීමට නිෂ්පාදන වාර්තා සහ රෝග ප්‍රතිකාර වාර්තා වැනි දෑ වැදගත් වේ. ගොවිපළක අකාර්යක්ෂම අංශ හඳුනා ඉවත් කළ යුතුය. ඒ සඳහා නිෂ්පාදන වාර්තා හා ලාභ අලාභ වාර්තා වැදගත් වේ. නුසුදුසු සතුන් පිටලෑම සඳහා නිෂ්පාදන වාර්තා වැදගත් වේ. එතකොට එතනදී ගොවිපළ වාර්තා කිහිපයක් ගැන ওই ඡේදයේදී සඳහන් වුණා. ගොවිපළේ අනාගත දියුණුව ගැන තීරණ ගද්දී නිවැරදි තීරණ ගන්න නම් නිෂ්පාදන වාර්තා වැදගත් වෙනවා. ඒ වගේම සත්තුන්ට ප්‍රතිකාර කරපු රෝග ප්‍රතිකාර වාර්තා ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම ගොවිපළක් වුණත් අකාර්යක්ෂම පැති තියෙනවා නම් ගොවිපළේ අකාර්යක්ෂම ලාභ ලබන්නේ නැති පාඩු ලබන දේවල් තියෙනවා නම් අපි ඉවත් කරන්න ඕනේ. ඒවටත් වැදගත් වෙනවා නිෂ්පාදන වාර්තා. ඒ වගේම ලාභ අලාභ වාර්තා වැදගත් වෙනවා. නුසුදුසු සතුන් පිටලෑම සඳහා නිෂ්පාදන වාර්තා වැදගත් වේ. එතකොට නුසුදුසු සතුන් කිරි නිෂ්පාදනය අවම සතුන් ඉවත් කරන්න ඕනි.
එතකොට සමහර වෙලාවට වයස සත්තු, රෝගී සත්තු මේගොල්ලෝ ඉවත් කරන්න නම් සත්තුන්ගේ නිෂ්පාදන වාර්තා වැදගත් වෙනවා. එතකොට ඒකත් නිෂ්පාදන වාර්තාත් ගොවිපළ වාර්තා වෙනවා. එතකොට ඒවා අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්න වෙනවා. මෙහෙම අපි සත්තු පිට කරන්න, ගොවිපළෙන් ඉවත් කරන්න තීරණය කරනකොට ඊළඟට සතුන්ගේ අභිජනන කටයුතු නිසි කලට සිදු කිරීමට පෙළපත් වාර්තා සහ නිෂ්පාදන වාර්තා වැදගත් වේ. ගොවිපළ අවදානම් අවම කර ගැනීමට නිෂ්පාදන වාර්තා සහ දේශගුණ වාර්තා වැදගත් වේ. සතුන්ගේ අභිජනන ක්‍රියාවලියට හොඳ සත්තු තෝරගන්න ඕනි. අභිජනනයේ මගින් අපි අලුත් පරම්පරාවක් හදා ගන්නවා කියන්නේ ගොවිපළේ අනාගතය තීරණය වෙන දෙයක්. එතකොට අනිවාර්යයෙන්ම අපි හොඳ සත්තු තෝරගෙන තමයි අභිජනනයට යොදවන්න ඕනි. එහෙම කරන්න නම් සත්තුන්ගේ පෙළපත් වාර්තා වැදගත් වෙනවා. ඒ වගේම නිෂ්පාදන වාර්තාත් වැදගත් වෙනවා. ඒ වගේම ගොවිපළේ අවදානම් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගම් වතුර, නියඟ මේ වගේ දේවල්. අධික උෂ්ණත්වය. එහෙනම් අපි දේශගුණ වාර්තාත් පවත්වාගෙන යන එක වැදගත් වෙනවා. එතකොට ඒකට නිෂ්පාදන වාර්තාත් වැදගත් වෙනවා. මොකද නිෂ්පාදනයත් දේශගුණයත් එක්ක කොහොමද නිෂ්පාදනය රැඳිලා තියෙන්නේ? ඒ පිළිබඳ අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට ගොවිපළ වත්කම් සහ දේපළවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම ගොවිපළ විකිණීමේදී බඩු වට්ටෝරු පොත අත්‍යවශ්‍ය වේ. ගොවිපළ වෙනත් ගොවිපළවල් සමග සැසඳීමට නිෂ්පාදන වාර්තා සහ ලාභ අලාභ ගිණුම් වාර්තා වැදගත් වේ. එතකොට ගොවිපළේ වත්කම් තියෙන ඒවා. ඒ වගේ ආරක්ෂාවට අනිවාර්යයෙන්ම මේ බඩු වට්ටෝරු පොත වැදගත් වෙනවා. ඒකේ තමයි තියෙන්නේ උදාහරණයක් විදියට අපි ගත්තොත් කිරි දොවන භාජන. කිරි ගාව ගොවිපළක් නිසා භාජන කොච්චරක් තියෙනවද? එතකොට ගොවිපළේ තනකොළ කපන මැෂින් කොච්චරක් තියෙනවද? මේ දේවල් ඔක්කොම සඳහන් වෙන්නේ එතන. එතකොට ඒ වගේ ආරක්ෂාව අපිට තහවුරු කරගන්න පුළුවන්. අස්ථානගත වීමක් වෙන්නේ නැහැ මේ හරහා. එහෙම වුණොත් අපිට හොයන්න පුළුවන් නැති වෙච්ච ප්‍රමාණය. එතකොට ඒ ගොවිපළේ තියෙන වත්කම් වල ආරක්ෂාව සහතික වෙනවා මේ හරහා. ඒ වගේම ගොවිපළ විකුණනවා නම් මේ බඩු මුට්ටුත් එක තමයි අපි විකුණන්න ඕනි. එතකොට ගොවිපළක් අපි පවත්වාගෙන යනකොට ගොවිපළ යම් කිසි අවස්ථාවක විකුණන්න වෙනවා නම් එතකොට අපිට ගොවිපළේ තියෙන වත්කම් පිළිබඳ තක්සේරුවක් ගන්න පුළුවන් මේ බඩු අට්ටෝරු පොත හරහා. එතකොට ඒකත් වැදගත් වෙනවා. ඊළඟට මෙතනම කියනවා ගොවිපළ වෙනත් ගොවිපළවල් සමග සංසන්දනය කරන්න ඕනිලු. එහෙම වුණාම නිෂ්පාදන වාර්තා, ලාභ අලාභ ගිණුම් වාර්තා ඒවා වැදගත් වෙනවා. ගොවිපළක් ඇයි අපි සංසන්දනය කරන්නේ? අපි හිතමු අපේ ගොවිපළට ආසන්නෙන් ගොවිපළක් තියෙනවා. අපේ ගොවිපළ මොන තත්වයකද තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ හැටියට ලැබෙන ඒ ප්‍රදේශයේ දේශගුණයේ හැටියට අපි යොදවන යෙදවුම් වල හැටියට අපිට ලාභයක් තියනවද කියලා අපිට යන්න පුළුවන්. විභවයට යන්න පුළුවන්ද බලන්න අපිට අනිවාර්යයෙන්ම ගොවිපළ සංසන්දනය කරන්න වෙනවා අසල තියෙන වෙනත් ගොවිපළවල් වල. එහෙම සංසන්දනය කරද්දී නිෂ්පාදන වාර්තා ඒ වගේම ගිණුම් වාර්තා ඒවා වැදගත් වෙනවා. එතකොට පිළිතුරට ওই විදියට වාර්තාත් එක්ක උදාහරණ පැහැදිලි කරන්න ඕනි. මේ විදියට පිළිතුර ලිව්වා නම් ඒක ගොඩාක් සාර්ථක වෙනවා.